රටේ තියෙන සම්පත් විකිණීම සඳහාද ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ජනතාව ආණ්ඩුවක් පත් කරගන්නේ මොකටද? රටේ තියෙන සම්පත් උපයෝගී කරගෙන ඒකට නිවැරදි ආර්ථික උපාය මාර්ගයක් හදලා දක්ෂ කළමනාකාරීත්වයක් ගෙනල්ලා රටේ සම්පත් ජනතාවගේ ප්‍රයෝජන වෙනුවෙන් උපයෝගී කර ගැනීම වෙනුවෙන් තමයි ආණ්ඩුවක් හදන්නේ. ඒක තමයි ආණ්ඩුවක කාර්යභාරය. හැබැයි මේ ආණ්ඩුවේ කාර්යභාරය බවට පත් වී තිබෙන්නේ මොකද්ද? රටේ වැදගත්ම සම්පත් ජනතාවගේ වමනාවන් වෙනුවෙන් මෙහෙවනව වෙනුවට ඒ වැදගත්ම සම්පත් පිළිදීම සඳහා තමයි මෛත්‍රී රනිල් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ. තෙල් පිරිපහදුවට කරන්න යන්නේ මොකක්ද? ත්‍රිකෝණමලේ ගබඩා සංකීර්ණයට කරන්න යන්නේ මොකක්ද? හම්බන්තොට ගබඩා සංකීර්ණයට කරන්න හදන්නේ මොකද්ද? වෙන මුකුත් නෙවෙයි විකිණීම සහ පිළිදීම. ඇත්ත ගත්තොත් මෛත්‍රී රනිල් ආණ්ඩුව ප්‍රසිද්ධ දීපල වෙන්දේසිකරු. ඒක ශ්‍රී ලංකා ආණ්ඩුවක් නෙවෙයි. හම්බන්තොට වරාය ආශ්‍රිතව නැව්වලට තෙල් ගැසීමේ බලය වෙන කාට හරි දුන්නොත් කවදාවත් එළිය අපිට ඒක අත්පත් කරගන්න බෑ. කොළඹ වරායේ ජැටිය අවුරුදු 35කට අපි බදු දෙන්න යන්නේ. අවුරුදු 35කට දුන්නොත් අපිට අවුරුදු 35ක් යන තෙක් යලි ඒක අපිට අත්පත් කරගන්න බෑ. ත්‍රිකෝණමලේ ගබඩා සංකීර්ණය අපි දුන්නොත් ඒක යලි අපිට අත්පත් කරගන්න බෑ. පිරිපහදුවට ඒකාබද්ධ ව්‍යාපෘතියක් ගෙනවොත් කවදාවත් අපිට මේ ප්‍රයෝජන අත්පත් කරගන්න බෑ. මොකද පිරිපාදු 4-5ක් අපේ රටේ දාන්න බෑ. අපිට ගබඩා සංකීර්ණ 10-15ක් දාන්න බෑ. අපිට වරායවල් ගොඩක් දාන්න බෑ. කේන්ද්‍රස්ථාන දෙකයි තිබෙන්නේ. ත්‍රිකෝණමලේ සහ කොළඹ. නිසා මේ හැමතැනම දාන්න පුළුවන් ඒවා නෙවෙයි. මේවා අපේ රටේ ආර්ථිකයේ වැදගත් කේන්ද්‍රස්ථාන. වරාය විකිණීම නතර කරන්න ඕන. ත්‍රිකෝණමලේ තෙල් ටැංකි සංකීර්ණ විකිණීම නතර කරන්න ඕන. සපුගස්කන්ධේ තෙල් පිරිපහදුව විකිණීම සඳහා තියෙන ප්‍රයත්න නතර කරන්න ඕන. හම්බන්තොට තෙල් ගබඩා සංකීර්ණ විකිණීම සඳහා තියෙන ප්‍රයත්න නතර කරන්න. මේවා රටක අතිශය වැදගත් ආර්ථික වශයෙන් වැදගත්ම මව් ස්ථාන මේවා. ආර්ථිකයේ මව මේතෙන්. ඒ නිසා රනිල් මෛත්‍රී ප්‍රසිද්ධ දීපල විලදාම්කරුවෝ මේ රටේ ආර්ථිකයට මේ කරන්න හදන විනාශය නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස අපි උපරිම සටන් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා පමණක් නෙවෙයි මේ කරුණු කීපය අනිවාර්යයෙන්ම පරාද කරන්න පාරේ සටන අපි දියත් කරනවා.